බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් ඔන්න අද අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ තවත් සුපිරි මූවි රීකැප් එකක්. මෙන්න මේ පට්ටම ලස්සන ස්ටෝරියක් තියෙන මූවි එකේ නම තමයි 2019 නිකුත් වෙච්ච හවුස්ෆුල් 4 කියන මූවි එක. ඇත්තටම මේකේ මාරම ආතල් ස්ටෝරියක් තමයි තියෙන්නේ. ඒ වගේම ඇක්ෂන්, ලව්, කොමඩි මේ හැමදේම මේකේ කලවම් වෙලා තියෙනවා. ඉතින් මේ ස්ටෝරි එක අවසානකම බැලුවේ නැත්තම් මේකේ ආතල් එක ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම අවසානකම බලන්න කැමති කට්ටිය වීඩියෝ එක ලයික් එකක් දාලා සෙට් වෙන්න. මේ 2019 නිකුත් වෙච්ච හවුස්ෆුල් 4 කියන මූවි එකේ ෆුල් රීකැප් එක අහන්න. කතාව පටන් ගන්න හැරි කියලා සැලෝන් එකක් කරන කෙනෙක්ව පෙන්නලා. මෙයාට නම් අමුතු ලෙඩක් තියෙනවා. ඒක තමයි මොකක් හරි ටිකක් ලොකු සද්දයක් ඇහුනම ඒ වෙලාවට කර හිටිය හැමදේම වගේ අමතක වෙන එක. මේ ඉන්නේ හැරිගේ යාළුවෝ. හැබැයි යාළුවෝ කිව්වට මෙයාලා හොඳ අය නෙමේ. කොහොම හරි මෙතනදී මෙයාලා හැරිගෙන් කොණ්ඩේ කපා ගන්න ඇවිත් තමයි ඉන්නේ. ඒකත් ඉවර වෙලා කොණ්ඩේ කපන ගාන ඇහුවම හැරි මෙතනදී කියනවා පවුම් 5යි කියලා. කොහොම හරි මුන් 20 කොලයක් තමයි දෙන්නේ. එතනදී හැරි පවුම් 15ක් ඉතුරු දුන්නම මේගොල්ලෝ කරන වැඩේ බලන්නකෝ. දැන් හැරිට ඔක්කොම දේවල් අමතකයි. මේගොල්ලෝ කියනවා අපි කොණ්ඩේ කපාගෙන ඔයාට සල්ලි දුන්නා. ඔයා ඉතුරු සල්ලි තාම දුන්නේ නැහැලු. හැරි ඉතින් ආපහු ලාච්චුවෙන් පවුම් 15ක් අරගෙන ආපහු මුන්ට ඉතුරු දෙනවා. ඔන්න ඒත් එක්කම මේක දිගින් දිගටම ලාච්චුවේ සල්ලි ඉවරනකම්ම හැරිගේ යාළුවෝ ටික හැරිව රවට්ටලා කරගන්නවා. මොකද මූට සද්ද ඇහිච්ච ගමන් කර හිටියේදී අමතක වෙනවනේ. ඔන්න ලාච්චුවත් හින්දලා සල්ලි ටිකත් අරගෙන මේගොල්ලෝ යනවා. කොහොම හරි මෙයාලා යනකොට හැරිගේ මල්ලි මේක දකිනවා. මේක දැකලා මේ දෙන්නටත් හොඳටම ගහලා සල්ලිත් අරන් ආපහු සැලුන් එකට යනකොට හැරි නම් කල්පනා කරන්නේ ලාච්චුවේ තිබ්බ සල්ලි වලට මොකද වුනේ කියලා. හොඳේ කොහොම හරි එයාගේ මල්ලි මැක්ස් එක එයාට පැහැදිලි කරලා දෙනවා. මේ දේ නිසා මේ දෙන්න අතර රණ්ඩුවකුත් ඇති වෙනවා. කඩේ වැඩ කරන රෝයි කියන අනිත් කොල්ල ඇවිත් ඒ දෙන්නව නවත්තනවා. ඔන්න ඒකම තමා මයිකල් කියන ලොකු අයියා මෙහෙට එන්නේ. එයා එන්නේ එයාගේ පවුම් මිලියන 5ක් ඉල්ලගෙන. කතාව මෙහෙමයි. දවසක් පොලිසිය මෙයාගේ පස්සෙන් පන්නනකොට පවුම් මිලියන 5ක් හංගන්න කියලා හැරිට මේ ලොකු අයියා දීලා. ඒත් කොහොම හරි කලබලයට දොරවහන සද්ද නිසා දොරවහන සද්ද නිසා ඕකෙන් පස්සේ හැරි හිතන්නේ එයාගේ මේ අතේ තියෙන රෙදි කියලා. ඒක නිසා ඉතින් පවුම් මිලියන 5ක් මූ වොෂින් මැෂින් එකට දාලා සල්ලිත් එක්කම හොදගෙන ගිහින් ඔන්න දැන් මෙයාලා ලොකු අයියාව ෂේප් කරගන්න හිතාගෙන එයාගේ කොණ්ඩෙත් කපනවා. මේ අතරතුර තමා බාලා කියන වචනය ඇහිලා හැරිට අතීත සිද්ධියක් මතක් වෙන්නේ. ඔන්න ඒකම මේ කොණ්ඩේ කප හිටිය ලොකු අයියාගේ කොණ්ඩෙන් භාගයක්ම කැපිලා යනවා. මේකෙන් පස්සේ නම් හැරිත් ඉකිගහ අඬනවා තමා පෙන්නන්නේ. ඇයි ඉතින් මල මගුලක් නෙවුනේ. ඒත් ඒක ලොකු අයියට නම් පේන්නේ නැහැ. ලොකු අයියට පෙන්නන්නේ නම් මෙන්න මේ විදියට. කොහොම හරි මේ ලොකු අයියා කියන එකනා සල්ලි ඉල්ලන නිසාම මේගොල්ලෝ බොරුවක් ගොතලා කියනවා ලන්ඩන් වල ටයිකු කියන ලොකු සල්ලිකාරයාගේ දුවලා 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එක්ක අපිට සම්බන්ධයක් තියෙනවා. වැඩේ හරි ගිය ගමන් පවුම් මිලියන 5ට 10ක් දෙන්නල්ලු. ඒත් තාම වැඩේ ස්ථිර නැහැනේ. ඒක නිසා ලොකු අයියා දැන් යන්නේ අර කෙල්ල 3 දෙනා හොයාගෙන. මෙයා යාලට කරදර කරනකොට ඇවිත් යාලව බේරගන්න කියලා තමා ලොකු අයියා එතනට යන්නේ. කොහොම හරි එතනට ගිහින් කෙල්ල 3 දෙනාගෙන් කිස් තමා මෙයා ඉල්ලන්නේ. මෙතනදී නම් මේ කෙල්ල 3 දෙනාම එකතු වෙලා ලොකු අයියට කිස් පෙන්නනවා. හොඳේ මේ 3 දෙනාම එකතු වෙලා මෙයාට හොඳටම ගහනවා. අන්තිමට ඉතින් අපේ කොල්ල 3 දෙනාට ලොකු අයියව තමා බේරගන්න වෙන්නේ. ඒත් එතනදී නම් වැඩේ ගොඩ යනවා. කොහොම හරි මුන් 3 දෙනා කෙල්ලෝ එක්ක කතා කරනකොට මේ කෙල්ල 3 දෙනාගේ හිත දිනා ගන්න අපේ කොල්ලෝ ටිකට පුළුවන් වෙනවා. ඔන්න ටික දවසකින් කෙල්ලෝ 3 දෙනාම කොල්ලෝ ටිකත් එක්කගෙන එන්නේ එයාලගේ තාත්තා ටයිකුව හම්බෙන්න. ඒත් කෙල්ලොන් එයාවලා ටයිකු නම් හැරිටයි මැක්ස්ටයි රෝයිටයි 3 දෙනාටම හොඳටම බයිනවා. මොකද මේගොල්ලන්ගේ වයසින් භාගයක්වත් නැති කෙල්ලෝ 3 දෙනෙක් එක්ක යාළු වෙන්න උඹලට ලැජ්ජාවක් නැද්ද කියලා තමයි අහන්නේ. කොහොම හරි ඔහොම කතා කර ඉන්නකොට තමයි ළඟ තිබ්බ අශ්වගාලට සර්පයෙක් ඇවිත් ඒක නිසා අශ්වය ඔක්කොම වගේ කුලප්පු වෙන්නේ. කොහොම හරි මේකෙන් පස්සේ මේ කෙල්ලෝ ටික මේකෙන් බේරෙන දුවන අතරතුර වැඩිමල් කෙල්ල ක්‍රීතියෝ බිම වැටිලා එයාගේ බෙල්ලට තොණ්ඩුවක් වැටෙනවා. ඒ වගේම අශ්වයා වැදගෙන යනවා. මේ සිද්ධිය හැරි දැක්කම එයාට ආපහු අතීත සිද්ධියක් තමයි මතක් වෙන්නේ. හරියට නිකන් ඒක කලින් වෙලා තියෙනවා වගේ. අනිත් කොල්ල දෙන්න අනිත් කෙල්ලෝ දෙන්නව බේර ගන්නවත් එක්කම මදුව දැන් අශ්වයෙක් ඇදගෙන යනවනේ. කොහොම හරි හැරි නම් අශ්වයෙක් පිටේ නැගලා ඇදගෙන යන ක්‍රීතිව නගුලකට අහු වෙලා මැරෙන්න ඕන්න මෙන්න තියෙද්දි බේර ගන්නවා.
ක්‍රීති මේ දෙයට හැරිට ගොඩක්ම ස්තුති කරනවා. ඇත්තටම මේ හැරි එක්කනේ මේ දැන් ක්‍රීති යාළු වෙලා ඉන්නේ හොඳේ. ඇත්තටම කිව්වොත් අශ්වයන්ගෙන් පැන පැන ඒ විදියට ක්‍රීතිව බේරගත්තේ කොහොමද කියලා හැරිටවත් හිතා ගන්න බෑ. කොහොම හරි කොල්ල තුන්දෙනාම දුවල තුන්දෙනාව බේරගත්තනේ. මේ දේ නිසා ටයිකුණන් දුවල තුන්දෙනාව අපේ කොල්ලෝ ටිකට බන්දලා දෙන්නත් කැමති වෙනවා. මොකද එයාලගේ ජීවිතේ මෙයාලා බේරුවනේ. ඔන්න දැන් දවස් කිහිපයකට පස්සේ මේගොල්ලන්ගේ කසාද ගන්න තැන ගැන තමා කෙල්ලෝ තුන්දෙනා කතා කරන්නේ. මෙයාලට ඕන තරම් සල්ලි තියෙන නිසා ලෝක ගෝලේ කරකොලා තමා තැන සිලෙක්ට් කරන්න යන්නේ. මෙතනදී මේක පළවෙනි පාර කරකවපුවම නතර වෙන්නේ ඉන්දියාවේ සිත්තම්ගර් කියන රාජධානිය තියෙන තැන. ඒත් ඒ තැන ගැන මෙතන ඉන්න කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා මේක ආපහු කරකවන්නේ ලාස් වේගාස් එන්න කියලා හිතෙයිත. කොහොම හරි එදා පාරත් එක නවතින්නේ සිත්තම්ගර් රාජධානිය ළඟම තමා. ඊට පස්සේ මෙයාලා බෝලේ අතින් වේගාස් වලට කැරකුවත් ජනේලෙන් ආව හුලම් පාරක් ඇවිත් ආපහු සිත්තම්ගර් කියන රාජධානිය ගාම ලෝක බෝලේ නවතිනවා. ඒත් කවුරුත්ම දන්නේ නැහැ මේ සිත්තම්ගර් කියන්නේ කොහෙද කියලා. ඒත් මෙතනදී මේ ගැන කල්පනා කර කර ඉන්නකොට එකපාරම හැරි ඒ ගැන විස්තර කියන්න පටන් ගන්නවා. ඒත් මූ දන්නෙත් නැහැ ඌ ඒවා කිව්වේ කොහොමද කියලා. හොඳේ. ඔන්න ඉතින් එක දිගටම මෙතනම නවතින නිසා මේගොල්ලෝ තීරණය කරනවා ට්‍රැඩිෂනල් විදියට මේ මගුල්ගේ කරන්න. ඒ වගේම සිත්තම්ගර්වරම ඒක කරන්නත් මේගොල්ලෝ තීරණය කරනවා. ඊළඟ සීන් එකේ මෙයාලා එන්නේ ලොකු ඉතිහාසයක් තියෙන ඉස්සර ශාස්ත්‍රීය රාජධානියක් වුණ ඉන්දියාවේ සිත්තම්ගර් කියන තැනට. මෙතනට එනකොට හැරීට නම් නිකන් අමුතුයි වගේ. කොහොම හරි වාහනෙන් බහිනකොටම පරිවියකුත් හැරීට වැඩේ දෙනවා. මේ රාජධානිය ප්‍රතිසංස්කරණය කරලා හෝටලයක් විදියට තමයි දැන් පාවිච්චි කරන්නේ. ඒකේ ප්‍රධාන මැනේජර් තමයි මේ වින්ස්ටන් කියන කෙනා. මෙතන වැඩට ඉන්න මේ පාස්තා කියන කෙනා ටයිකු වගේම අනිත් අයව දැකලා පුදුම වෙනවා. එයා කියනවා අනේ දෙයියනේ ඔයාලා ඔක්කොම ආපහු ඉපදිලාලු. ඇත්තටම මේ පාස්තා හැරිව හඳුන්වන්නේ බාලා දේව්සිං කුමාරයා විදියට. කොහොම හරි පිස්සු තද වෙලා වගේ මේ පාස්තා කියන කෙනා හැසිරෙන නිසා එයා වෙතනින් අරගෙන යනවා. ඔන්න රෑ වෙලා හැරි නිදාගෙන ඉන්නකොට එකපාරම එයාට ඇහැරෙනවා. කොහොම හරි මාලිගාවේ වටපිට ටිකක් ඇවිදලා බලනකොට එයාට නිකන් අමුතුයි වගේ. ඒකම තමා ආපහු එක එක සිද්ධියක් එයාට මැවිලා පේන්න පටන් ගන්නෙ. මේ නිසා හැරිට තේරෙනවා පාස්තා කියන කතාවල මොකක් හරි දෙයක් තියෙනවා කියන එක. පාස්තා කියන්නේ මේගොල්ලෝ මෙහෙට එද්දිම හිටපු කෙනා. ඒක නිසා මැනේජර්ගෙන් දැන් පාස්තා ඉන්න තැනත් අහගෙන හැරි කෙලින්ම එන්නේ මීට ටිකක් ඈතින් තියෙන මාදව්ගර් කියන අතීතයේ මාලිගාවක් තිබ්බ තැනකට. ඔන්න මාදව්ගර් මාලිගාවට එනකොට හැරීට නම් ගොඩක් මාමුතුයි. කොහොම හරි මාලිගාවට ඇතුල් වෙනවත් එක්කම අපිව අරගෙන යන්නේ වසර 100 ගානක අතීතයට. මොකක් හරි දෙයක් හැරීට මතක් වෙනවා වගේ තමයි පෙන්වන්නේ. ඇත්තටම කිව්වොත් හැරීගේ කලින් ආත්මේ මතකයක් තමයි යාට මේ මතක් වෙන්නේ. මීට අවුරුදු ගානකට කලින් මහරාජ් පරීක්ෂිතාප් කියන රජගේ පුතා තමයි මේ හැරී කියන්නේ. එයාගේ ඒ කාලේ නම තමයි බාලා දේව්සිං කියන්නේ. ඇත්තටම මේ කාලෙත් මෙයාගේ පොඩි අවුලක් තිබිලා තියෙනවා. එයාගේ අවුරුදු 2කින් තට්ටේ ගෑවට පස්සේ ආපහු කවදාවත්ම ඒ කාලෙදී බාලාගේ කොණ්ඩේ ඇවිල්ලා නැහැ. කොහොම හරි මෙයා දැන් ලොකු වෙලා මාලිගාවේ උත්සවයක් තියෙන දවසක ඇමතිලා මේ බාලා කුමාරයාට තට්ටේ තියෙන එක ගැන hina වෙන නිසා ඒක දැකපු බාලා රාජධානිය සේවකයෝ හැමෝගෙම වගේ තට්ටේ ගාලා තියෙනවා. ඇත්තටම බාලා කියන්නේ ඉතින් මේ කාලේ වෙනකොට ආතල් එකේ ඉන්න සෙල්ලක්කාර කුමාරයෙක් කියලා හිතන්නකෝ. ඇත්තටම ලොකු බලයක් තියාගෙන මෙයා ගොඩක් ජොලිය හිටිය කෙනෙක්. ඒත් කොහොම වුණත් මේක තියෙන්නේ ටික කාලයයි. මොකද බාලාගේ තාත්තා නම් රාජධානිය හැමෝගෙම තට්ටේ ගාපු එකට තදින්ම විරුද්ධයි. මේ වැඩේ නිසා බාලාට එයා හොඳටම බයිනවා. කොහොම හරි මේ දෙනිසා බාලා නම් රජතුමාව මරන්න පවා යනවා. පාස්තා තමා මේ කාලේ බාලා එක්කම වගේ ඉන්නේ. කොහොම හරි ආතල් එකේ හිටිය බාලට අන්තිමයට රජතුමාව මරන්න ගිය නිසා ඌරන්ගේ මඩගොඩේ පවා läගලා තමා රාජධානියෙන් පිටුහල් වෙන්නේ. මේ අතර තමා සිත්තම්ගර් රාජධානියේ රජුගේ ජම්ම උත්සවයක් තියෙනවා කියන පණිවිඩය පාස්තා අතට ලැබෙන්නේ. එනම කිව්වොත් මේ සිත්තම්ගර් රාජධානියේ රජට දූවරු 3 දෙනෙක් ඉන්නවා. දැන් බාලාගේ ප්ලෑන් එක වෙන්නේ සිත්තම්ගර් වලට කොහොම හරි ගිහින් වැඩිමල් කුමරිය මදුව විවාහ කරගෙන බාලාගේ තාත්තගෙන් පලි ගන්න. මොකද මෙයාව පිටුහල් කරානේ. දැන් අපිට පෙන්වන්නේ සිත්තම්ගර් රාජධානිය. මේ ඉන්නේ රාජකුමාරි මාලා. ඒ වගේම මේ අනිත් කෙනා මීනා කුමරිය. එතකොට මේ ඉන්නේ වැඩිමල් කුමරිය මදු. ඔන්න ඉතින් මේ උත්සවයට විවිධ රාජධානි වලින් එක එක තෑගි භෝග කාන්තාවන් එහෙම අරගෙන ඇවිත් රජුට තෑගි දීලා මේ උත්සවයට සහභාගී වෙනවා. ඔන්න ඔය අතර තමා ජරාවාදින කරත් එක නැගලා මෙහෙට බාලා කුමාරයා පාස්තා එක්ක එන්නේ. ඇත්තටම මේගොල්ලෝ දන්නේ නැහැ මෙයාව පිටුවහල් කරපු කෙනෙක් කියලා. හොඳේ.
මූණන් කියන්නේ මගදී ඇවිද ගන්න බැරි කාන්තාවකට එයාගේ වටිනා කරත්තය දුන්නා කියලා. කොහොම හරි මේ මාලිගාවේ ඉන්නවා සූර්යබාන් කියලා මහා ඇමති කෙනෙක්. ඒ කියන්නේ රජගේ මල්ලි කෙනෙක්. ඇත්තටම මෙයා මෙතනදී අහන්නේ අද වගේ දවසකත් ඔබ මේ වගේ කරත්තයක ආවා රජුට මොනවද ඔබ ගෙනාවේ කියන එක තමයි අහන්නේ. ඒත් එක්කම බාලා එකපාරම මෙතනදී මල්ලක් දික් කරනවා. ඇත්තටම මේකේ තියෙන්නේ නම් ඌරන්ගේ ජරාව හොඳේ. ඒත් රජට නම් මෙයා කියන්නේ මේක බෙහෙතක්. මේකෙන් තරුණකම ලැබෙනවා පුරුෂ ශක්තිය ලැබෙනවා කියලා. කොහොම හරි මේ වෙනකොට රජතුමාටත් කාන්තාව 120ක අන්තපුරයම නඩත්තු කරන්න ඉන්න නිසා එයා කොහොම හරි බාලගේ අතේ තියෙන මේ මල්ලත් අරගෙන ඒවත් කාලා බලනවා. හොඳේ අපිනේ ඉතින් දන්නේ නේද මොනවද තියෙන්නේ කියලා. ඔන්න කොහොම හරි උත්සවයේ පළවෙනි දවසේ ඉවර වෙනවා. ඊළඟ දවසේ මදු කුමරියට ඇහැ ගහගෙන බාලා එන්නේ කුමරිය නැටුම් පුරුදු වෙන තැනට. ඇත්තටම මෙතන ඉන්න මේ නැටුම් උගන්නන බංගුඩු කියන කෙනාව බාලා දන්නවා. මොකද බංගුඩු කියන්නේ මාදව්ගර් රාජ්‍යයේ ඉස්සර හිටපු නැටුම් ගුරුතුමා. කොහොම හරි බාලා නැටුම් කරන කාන්තාවන්ව පාවිච්චි කරන්න ඉල්ල නිසා ඒකට බංගුඩු විරුද්ධ වුණාම බාලයාව මරන්නන කරලා තියෙනවා. ඒත් ඊට කලින් බංගුඩු කොහොම හරි එතනින් පැනගෙන ඒ වගේම දැන් මේ මාලා කියන කුමරිය එක්ක බංගුඩුගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ. ඔන්න කොහොම හරි බංගුඩු එක්කත් කතා කරලා බාලට ඕන දේ දැන් බංගුඩුට එයා කියනවා. කොහොම හරි බංගුඩු මුලදි මේකට hina වුණා. බාලා කියනවා hina වෙන්නේ නැතුව මට උදව් කරපන්. එහෙම නැති වුණොත් උඹගේ ඇත්ත ස්වරූපය ගැන මම රජට කියනවලු. ඔන්න ඒකම තමයි අපිට පෙන්වන්නේ මාලිගාවේ සෙන්පති ධරම්පුත්‍ර කියන කෙනාව. ඇත්තටම වර්තමානට අනුව මේ ඉන්නේ මැක්ස්. ඒ වගේම ධරම්පුත්‍ර මේ වෙලාවේදී රාජකුමාරිකාවන්ට සටන් උගන්වන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි බාලත් මෙතනට එනවා. මූ එක එක පඬිත කතා කියවන්න ගිහින් අන්තිමේට ධරම්පුත්‍ර එක්ක කඩු සටනකටත් එයා නිකමට වගේ ආරාධනා කරනවා. මේ වෙලාවේදී බාලට බෑ කියන්න බෑනේ. මොකද මදු කුමරිය බාලට යන්න කියලාම තමයි කියන්නේ. කුමරියගේ හිත දිනා ගන්න ඕන අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න වෙනවා. කොහොම හරි මේ වෙලාවේදී බාලා එයාගේ කඩුව ගෙනාවේ නැහැ කියලා කිව්වත් බංගුඩු නම් කොහෙන්දෝ මන්ද කඩුවක් ඇදලා අරගෙන එයාට දෙනවා. ඇත්තටම බාලට උනේ මේකෙන් මාරු වෙන්න. ඒත් ඉතින් බංගුඩු කඩුවක් දුන්නනේ. මෙයාට දැන් සටන් කරන්නම වෙනවා. කුමාරිකාවෝ hina වෙවි මේක බලන් ඉන්නවා. මොකද ධරම්පුත්‍ර කියන්නේ රාජධානියේ දක්ෂම සෙන්පතියා. කොහොම හරි මෙතනදී මේ දෙන්නම සටන් කරනවා. ඒත් බාලට නම් මේ සටන දිනන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි බංගුඩුගෙන් දැනගන්නවා ධරම්පුත්‍රගේ එකම දුර්වලකම තමයි රාජකුමාරි මීනා කියන එක. ඒක නිසා බාලට සිද්ධ වෙනවා එයාගේ මේ සැලැස්මට මීනාවත් එකතු කරගන්න. කොහොම හරි දැන් මීනත් එක්ක එකතු වෙලා බාලා ප්ලෑන් එකක් ගහනවා. ඇත්තටම කිව්වොත් එහෙම මීනා කුමරිය ධරම්පුත්‍රට ගොඩක්ම කැමතියි. ඒක නිසා තමයි බාලත් එක්ක මේකට ප්ලෑන් එකක් ගහන්නේ. කොහොම හරි එක දවසක් ධරම්පුත්‍රට හොඳටම බොන්න දීලා උදේ වෙලා මීනා අඬන්නේ ඊයේ රෑ ඔයා මාව විනාශ කළා. මං කොච්චර එපා කිව්වත් ඔයා ඇහුවේ නැහැ. මම දැන් අයිති ඔයාට විතරයිලු. එතනදී ධරම්පුත්‍ර නම් ගොඩක්ම බය වෙනවා. මොකද මීනා කුමරියට මොනාරි කරා කියලා තමයි එයා හිතන්නේ. එයාට නම් ඊයේ වෙච්ච කිසිම දෙයක් මතක නැහැ. ඒක නිසා එයා යාගම ජීවිතේ නැති කරගන්න තමයි යන්නේ. බාල ඉක්මනට මෙතනට ඇවිත් ඒක නවත්තනවා. දැන් රජතුමා ධරම්ට කැමති වෙන එකක් නැහැ කියලා එයා කිව්වම බාල මෙතනදි කියන්නේ කැමති වෙයි. ඒත් ඔයාලා හැමෝම මට මදු කුමරියව විවාහ කරගන්න උදව් කළොත් මං ඕගොල්ලන්ට මේ කසාද දෙක කරගන්නත් අනිවාර්යෙන් උදව් කරන්නම්ලු. ඔන්න ඉතින් කොහොම හරි මේ වැඩේ නිසා ඔක්කොම වගේ මේකට කැමති වෙනවා. දැන් තියෙන්නේ මදු කුමරියව සෙට් කරගන්න. ඊළඟ සීන් එකේ මදු කුමරිය තනියම කැලයක් මැද්දෙන් යන ගමන් තමයි ඉන්නේ. මෙතනදී තමා බාල යා ළඟ හිටපු විෂ මකුළුවෙක්ව මදුගේ ඇඟට දාන්නේ. ඊට පස්සේ කොහොම හරි එයාව බේර ගන්නා විදියට බාලා එතනට එනවා. මෙතනදී නම් බාලා මර්සිපාර දාලා මකුළු වගේ මදුගේ ජීවිතේ බේර ගන්නවා වගේම මදු කුමරියගේ හිත දිනා ගන්නත් බාලාට පුළුවන් වෙනවා. එලත් එතෙන්දී ඔයා මගේ ජීවිතේ බේරගත්තා කියලා බාලා ඔබදා ගන්නවා. ඊළඟ සීන් එකේ රජතුමා දැන් දූවරුන්ට හෙට කුමාරවරුන්ව තෝරන්න තමයි යන්නේ. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. රාජකීය පරවියන්ව නිදහස් කරනකොට පරවියෝ ගිහින් වහන කෙනා තමයි පරවිය අයිති කුමරිය විවාහ කරගන්න ඕනේ. ඔන්න ඊළඟ දවසේ කෙල්ලෝ 3 දෙනා පරවියන්ව නිදහස් කරනවා. ඒ වගේම මේ 3 දෙනාම හරිම තැන නවතිනවා. ඒ කියන්නේ මදුගේ එකා බාලගේ කරෙත් මීනාගේ එකා බන්ගුඩුගේ වගේම මාලගේ එකා ධරම්පුත්‍රගේ ඇඟෙත් නවතිනවා. කොහොම හරි බාලගේ ප්‍රශ්න නම් අවුලක් නැහැ. ඒත් කුමාරවරු නෝනායගේ ඇඟේ වහපු නිසා රජතුමා නම් වැඩිය මේකට කැමති නැහැ. ඒත් දැන් ඉතින් මදුව විවාහ කරගන්නේ බාලනේ. බාලගෙන් තමා මොකක්ද මේකට කරන්න කියලා අහන්නේ.
බාලා ඉතින් මේකට අවසර දෙනවා. ඒක නිසා කොහොම හරි රජතුමාටත් සිද්ධ වෙනවා මේකට කැමති වෙන්න. මොකද බාලානේ ඊළඟ රජු. ඔන්න කොහොම හරි කෙල්ලෝ තුන්දෙනාම දැන් සතුටෙන්. උතරම කිව්වොත් මේ වෙච්ච දෙයට රජතුමාගේ මල්ලි එහෙම නැත්නම් සූර්යබාන් නම් කොහෙත්ම කැමති නැහැ. ඇත්තටම සූර්යබාන්ට දැන් ඕනේ මේ වෙච්ච දෙයට මේ හැමෝගෙම වගේ පරිගන්න. මෙහෙම හිතාගෙන මේ යන්න හදන්නේ මාලිගාවට උතුරු පැත්තේ ඉන්න ගාමා කියන ගෝත්‍රික කණ්ඩායමේ උදව් ඉල්ලගෙන. මෙයාලා ඒ කාලේ ඉඳන්ම හතුරෝ. හතුරුකම නැති කරන්න රජතුමා ඔබලටත් කුමාරිකාවන්ගේ විවාහ උත්සවයට ආරාධනා කරා කියලා සූර්යබාන් මේ ගෝත්‍රික කණ්ඩායම ළඟට ගිහින් මෙතන ඉන්න ගාම කියන කෙනාට කියනවා. ඒත් ගාම කියන්නේ එසේ මෙසේ කෙනෙක් නන් නෙමේ. ගාමට හැම දෙයක්ම වචන වලින්ම අඳුරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ගාම කොහොමත්ම මේ ආරාධනාව පිළිගන්නේ නැහැ. මොකද එයා දන්නවා සූර්යබාන් තනිකර බොරුවක් කරන්න කියලා. ඒක නිසා සූර්යබාන්ට මෙතනින් ගහලා පන්නනවා. ඒත් එතනදී ගාමගේ අයියා නම් මේ සූර්යබාන්ගේ කතාවලට රැවටිලා. ඇත්තටම කිව්වොත් එයා කැමති වෙනවා රාජධානියත් එක්ක මිත්‍ර වෙන්න. ඒක නිසා හෙට උත්සවයට එයා හොරෙන් හරි සහභාගී වෙන්නම් කියලා තමා සූර්යබාන්ට මෙතනදී කියන්නේ. ඇත්තටම කිව්වොත් මේක සූර්යබාන්ගේ වෙනම සැලැස්මක්. ඒක නෙමේ. අර පරිවිය හරියටම කොල්ල තුන්දෙනාගේ ඇඟේම වැහුවේ කොහොමද කියලා ඔයගොල්ලෝ හිතන්නේ නැද්ද? ඇත්තටම ඒක මේ බාලාගේ වැඩක්. හොඳේ. එයා රාජකීය පරිවියන් වෙනුවට එයාගේ පුහුණු කරපු පරිවිය වගේක් මේ කූඩු වලට දාලා. ඕක තමා සීන් එක. ඊළඟ දවසේ ගාමගේ අයියා මේ උත්සවයට තමයි එන්නේ. අයිති ආරාධනා කරා කියලා හිතන්නේ. ඒත් රාජකීය සෙබළු හිතන්නේ එයා හතුරෙක් කියලා. මොකද කිසිම ආරාධනාවක් නැතුව නෙන්නේ. මොකද සෙබළුවත් මහරජවත් දන්නේ නැහැ සූර්යබාන් මෙයාට ආරාධනා කරා කියලා. ඔන්න ඒක නිසා මෙතනදී ගාමගේ අයියට මේ සෙබළු ඊතල වලින් විදලා එතනම මාරලා දානවා. මොකද එයාලා හිතන්නේ මේක සතුරු ආක්‍රමණයක් කියලා. කොහොම හරි එදාම මේ වෙච්ච දේ ගාමට ආරංචි වෙනවා. ඉවනේ ගාම කියන්නේ SMS කෙනෙක් නෙමෙයි කියලා. මෙයා තීරණය කරනවා මේ කරපු දෙයට මුළු රජ පරම්පරාවෙම පරිගන්න. මාලිගාව ආක්‍රමණය කරන්න තීරණය කරනවා. ඔන්න දැන් දවස් දෙකකට විතර පස්සේ මේ කෙල්ල තුන්දෙනාගේ කසාදේ තියෙන දවස. රාජ මාලිගාව හරිම ලස්සනට සරසලා. ඒ අතරතුර තමා මාලිගාව ආක්‍රමණය කරන්න ගාමගේ මිනිස්සු එන්නේ. සූර්යබාන්ට ඕන වුණොත් මේකනේ. සෙබළුන්ට නම් මේ මිනිස්සු එක්ක හැප්පෙන්න ලැබෙන්නේ නැහැ. මේ දෙගොල්ලම හොඳටම සටන් කරනවා. ඒ වගේම බාලා මේ දේ දැකලා පැත්තකින් ගිහින් හැංගුණාම මදු කියන්නේ බාලා ඔයා තමා මේ රාජ්‍ය මීළඟ රජතුමා. මේ රාජධානිය දැන් ඔබේ වගකීමක්. මේක අපි ආරක්ෂා කරන්න ඕනලු. එතනදී බාලා ඇත්තම විස්තරේ මදුට කියනවා. එයා කියනවා මම ඔයාට ආදරය කරේ නැහැ. මට ඕනුනේ මේ රාජ්‍ය මගේ කරගෙන මගේ තාත්තට පාඩමක් උගන්වන්න විතරයි කියලා. ඒ වගේම යාර පරිවියම් මාරු කරපු සීන් එකත් මදුට මෙතනදී කියනවා. ඇත්තටම කිව්වොත් කෙල්ලට නම් ගොඩක්ම දුකයි. ඒත් ඇත්තටම මදු පරිවියන්ගේ සීන් එක ගැන නම් දන්නවා හොඳේ. ඇත්තටම බාලා පරිවියන්ව මාරු කරනකොට මදු ඒක දැකලා තියෙනවා. ඒත් එයා නම් බාලාගේ පරිවියන්ව ආපහු රාජකීය පරිවියන්ට මාරු කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තම පරිවියෝ තමා අර උත්සවයේ හිටියේ. මදු කියනවා රාජකීය පරිවිය ඔයාගෑන්ගේම වහපු නිසා මම හිතුවේ අපේ ආදරය ඇත්තක් කියලා. ඒක නිසා දෙවියන්ව මම විශ්වාස කරා. ඒත් මම වැරදි කියලා තමා කියන්නේ. මදු මෙතෙන්දි ගොඩක් දුකෙන් ඒ හිටියේ ඇත්තම රාජකීය පරිවියෝ කියලා බාලාගේ මූණ දිහා බලාගෙන කියලා එතනින් යන්න යනවා. ඊළඟ සීන් වලදී කුමාරියන් තුන්දෙනාම රාජධානිය වෙනුවෙන් සටන් කරනවා. ඔය අතර තමා මදුගේ බෙල්ලට ගාම මෙතනදී තොණ්ඩුවක් දාලා එයාව බිම දිගේ ඇදගෙන යන්නේ. කොහොම හරි බාලාට මේක බලන් ඉන්න බැරි වෙනා මොනා වුණත් එයා බඳින්න ගියේ කෙල්ලනේ. බාලා මෙතනදී එකපාරම ඇවි මදුගේ බෙල්ලට වැටලා තිබ්බ තොණ්ඩුවත් කපලා දාලා එයා වෙතනින් බේර ගන්නවා. කොහොම හරි මදුව බේරගත්තට පස්සේ බාලා මදුවට ආදරේ කියලාත් කියනවා. එතනින් පස්සේ තමා බාලත් ගාම එක්ක සටන් කරන්න පටන් ගන්නෙ. මෙතනදී නම් හැමෝම වගේ සටන් කරනවා. ටික වෙලාවකින් මේ හැමෝම වගේ මගුල් මණ්ඩපේ යටම ගාම කොටු කරගන්නවා. ඒත් ගාම යාලා මරලා දාන්න එනවත් එක්කම කසාද මණ්ඩපය කඩාගෙන වැටිලා මේ හැමෝම එතනම මැරෙනවා තමයි පෙන්නන්නේ. ඇත්තනම කිව්වොත් රජතුමා කොල්ල තුන්දෙනා කෙල්ල තුන්දෙනා ඒ වගේම ගාම මේ හැමෝම මේ මගුල් මණ්ඩපයට යට වෙලා අතීතයේදී මැරලා තියෙනවා. ඉතින් ඕක තමයි සීන් එක. ඔන්න වර්තමානයේ හැරිට මේ හැමදේම දැන් මතකයි. දැන් ඒත් මෙතන මල මගුලක් තමයි වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් වර්තමාන නම් කෙල්ලෝ ටික මාරු වෙලා තමයි ඉන්නේ. හරියට බැලුවොත් ක්‍රීතිව අයිති වෙන්න ඕනේ හැරීට. ඒ වගේම නේහා අයිති වෙන්න ඕනේ මැක්ස්ට. පූජා රෝයිගේ. ඔහොම තමයි වෙන්න ඕනේ.
දැන් කෙල්ලෝ 3 දෙනා අමාරු වෙලා ඉන්නේ. ඒ වගේම තව පැය 36කින් මෙයාලගේ කසාදෙත් වෙන්න යන්නේ. ඒත් කාටවත්ම මේ දේවල් මතක නැහැ. හැරි විතරනේ මේ දේ ගැන දන්නේ. කොහොම හරි යාලට ඒක මතක් කරවලා සැබෑම ආදරේ යාලට හොයලා දෙන්න ඕන නිසා දැන් හැරි කෙලින්ම එන්නේ ක්‍රීතිව හොයාගෙන. මොකද ක්‍රීති කියන්නේ ගියාත්ම හැරිගේ කෙල්ල. ගියාත්ම දේවල් මතක් කරගෙන ක්‍රීතිව කිස් කරන්න ඇවිත් හොඳ පාරකුත් කොහොම හරි හැරිට කන්න සිද්ධ වෙනවා. හැරි එක පැහැදිලි කරන්න ගියත් ක්‍රීති නම් මූට ගහලා එතනින් යන්න යනවා. ඔන්න ඒකම හැරි මැක්ස්ට මේ හැමදේම පැහැදිලි කරන්න එයාව හොයන් යන්න යනකොට තමා පූජායාව කාමරයකට ඇදලා ගන්නේ. එතනදී පූජා හැරිට දෙයක් පෙන්වන්න තියනවා කියලා මෙතනදී නම් මූ කෑ ගහනවා නෑනේ ඕක නවත්තන්න කියලා. පූජා මෙතනදී හැරිගේ ළඟට එන්න ගියත් හැරි ඇස් දෙක වහගෙන කියනවා ඔයා මගේ නෑ නා ඕක නවත්තන්න මේ වැරද්ද මට කරන්න බෑ කියලා. කොහොම හරි මූ එතනින් පැනලා යනවා. ඔහොම දුවනකොට තමයි හැරි දකින්නේ රෝයි නේහා එකට ඉන්න යනවා. ඒත් ඒක වැරදීනේ. නේහා අතීතයේ රෝයිගේ කෙල්ල නෙමේ. ඒක නිසා හැරි ඒක මැද්දටත් පැනලා ඒක නවත්තනවා. රෝයිවත් මෙයා ඇදගෙන ගිහින් මේක පැහැදිලි කරන්න හැදුවත් එකෙක්ටවත් මතක් වෙන්නේ නැහැ. කොටින්ම මූ රෝයිට නටලත් පෙන්නනවා. ඇයි ඉතින් ගියාත්මෙ මූ නැටුම් ගුරුවරයෙක්නේ. රෝයි නම් හැරිට හොඳටම මෙතනදි බැලලා එතනින් යන්න යනවා. ඔන්න ක්‍රීති මැක්ස් එක්ක දැන් පොඩ්ඩක් රොමැන්ටික් වෙන්න යනකොට පූජා එතනට එනවා. දැන් නම් මේක කවලම් මැල්ලුමක් වෙලා තියෙන්නේ හොඳේ. මොකද හැරි හැමෝටම මේක පාටලනේ කියන්නේ. දැන් කොහොම හරි මේ කෙල්ලෝ 3 දෙනා ආපහු පිරිමි ටිකට රණ්ඩු වෙනවා. මොකද හැරිගේ කතා අහලා මෙයාලා හිතන්නේ මේ 3 දෙනාටම අනිත් අයත් එක්ක හොර සම්බන්ධ තියෙනවා කියලා. ඒකම මෙයාලා රණ්ඩු වෙනකොට මැනේජර් තමයි ඒක නවත්තලා කසාදෙට ලෑස්ති වෙන්න කියලා කියන්නේ. කොහොම හරි මැනේජර් මේකත් නවත්තලා යන්න යනකොට තමයි එයාට පාස්තාව හම්බෙන්නේ. ඇත්තටම පාස්තාගේ ඒ කාලේ බිරිඳ තමයි ගිගිලි කියන්නේ. බලහන්කො මේ කාලේ ගිගිලි ඉපදිලා තියෙන විදිය. එයා තමයි මේ හෝටලේ මැනේජර් විදියට ඉපදිලා තියෙන්නේ. කන්නාඩියේ මූණ බලනකොට මැනේජර්ට අතීතයේ හැමදේම ආපහු මතක් වෙනවා. පාස්තාගේ ස්වාමි පුරුෂයා කියන එකත් මැනේජර්ට මතක් වෙනවා. කොහොම හරි දැන් හැරි පාස්තා වගේම මැනේජර්ටත් හැමදේම මතකයි. ඊළඟ සීන් එකේ හැරි කොච්චර මතක් කරන්න උත්සාහ කළත් මූ එක්ක දැන් හැමෝම වගේ තරහින් ඉන්නේ. හැරි ආපහු ක්‍රීති ළඟට ගියාම ක්‍රීති නම් ඇහැට සෙන්ට් එකක් පවා ගහනවා. හැමෝම හිතන්නේ හැරි කෙල්ලෝ පෙරේතෙක් කියලා. හොඳේ. ඇයි ඉතින් ක්‍රීතිය බලෙන් කිස් කරන්නත් ගියානේ. ඔන්න ඒකම මැනේජර්ට හැමදේම මතක් වුන නිසා එයා පාස්තාව හොයාගෙන ගෑනු කෙනෙක් වගේ ඇඳගෙන එතනට එනවා. එයාට මේ හැමෝම වගේ මතකයි. පාස්තාට නම් දැන් පිස්සු වගේ. ඇයි ඉතින් එයාගේ බිරිඳ දැන් කොල්ලෙක්නේ. දැන් හැරි හදන්නේ ඒ කාලේ ඉඳන්ම උන පෞද්ගලික දෙයක් ක්‍රීතිට පෙන්වන්න. පාස්තා මෙතනදී අහන බාලකුමරණි මොන කොටසදවා පෙන්වන්නේ කියලා. ඇත්තටම දැන් හැරි හදන්නේ අර මකුළුවව ආපහු ක්‍රීති ගෑඟට දාලා පරණ සිද්ධිය මතක් කරන්න. එහෙම හිතාගෙන මකුළුවවත් අරගෙන ගිහින් මූ ක්‍රීතිට පේන්නම එයාගේ මූණට ඌව දානවා. මෙතනදී නම් ක්‍රීති හොඳටම බය වෙලා මකුළුවවත් ඉක්මනට මරලා දාලා හැරිටත් ආපහු බැනලා මූට ගහනවා තමයි පෙන්වන්නේ. ඇත්තටම හැරිට නම් දැන් එපා වෙලා ඉන්නේ. හොඳේ. ඔන්න දැන් හැමෝම හැරිගේ මේ පිස්සුව හැසිරීම නිසා කලබල වෙලා ඉන්නකොට මෙයාලා ඔක්කොම වගේ දකිනවා දැන් හැරි පැත්තකට වෙලා පරවියෝ වගේක් එක්ක කතා කරන සීන් එකක්. ඇත්තටම මේ අර ඒ කාලේ හිටිය පරවියෝ. හැරි උන්ගෙන් සමාව තමයි ඉල්ලන්නේ. මරන් කන්න නෙගියේ මදු මාරු කරේ නැත්තම් මේ පරවියෝ 3 දෙනා මරාගෙන කනවා. දැන් පූජාත් හොඳටම අඬන්නේ හැරිට පිස්සු හැදිලා නිසා. ඉතින් පරවියෝ එක්කත් කතා කරනවානේ. ඊළඟ සීන් එකේ හැරිගේ ඇඟේ ඉන්න භූතයාව එලවන්න හිතාගෙන ගුරෙක්ව හම්බෙන්නත් මේගොල්ලෝ යනවා. එතනදී මෙයාලා ටිකක් නටරලා විනෝද වෙනවත් පෙන්නනවා. මුන් හැරිට මතුරනවා, ජප කරනවා, කරන්න පුළුවන් හැමදේම වගේ කරනවා. ඔන්න ඔය ඩාන්ස් එක අතරතුර තමා රොනීටත් එයාගේ අතීතය හැමදේම ආපහු මතක් වෙන්න ගන්නේ. ඔන්න ඉතින් රොනීටත් මේක මතක් වෙලා මෙයා මෙතනදී කලින් ඉස්සර නටපු විදියට ට්‍රැඩිෂනල් ඩාන්ස් එකක් දානවත් පෙන්නනවා. හැරිට නම් මේක දැකලා කියාගන්න බැරි තරමටම සතුටුයි. ඇයිති රොනීටත් මතක් වුණානේ. අනිත් උනුත් බලනවා රොනී කොහොමද මෙහෙම නටන්නේ කියලා. ඔන්න ඊළඟ සීන් එකේ රොනීටත් මේ හැරිගේ පිස්සුව බෝ වෙලා නිසා කෙල්ලෝ ටික මේ කසාදේ කැන්සල් කරමු කියලා තමයි කියන්නේ. ඇයි ඉතින් පිස්සු ටිකක් බඳින්න බැහැනේ. ඒත් මැක්ස්ට නම් මෙතනදී ලොකු අයගේ සල්ලි දෙන්න ඕන කියන එක මතක් වෙනවා. ඒක නිසාම මෙයාලට කියනවා මේගොල්ලෝ ටිකක් බය වෙලා ඉන්නේ. කසාදේ හෙට නිසා මේගොල්ලෝ බය වෙලායි ওই පිස්සු නටන්නේ. මං ඒගොල්ලන්ට කතා කරන්නම් කියලා තමයි කියන්නේ. ඔන්න ඉතින් ටිකකින් මැක්ස් මේ දෙන්න ළඟට ඒ ගැන කතා කරන්න යනවා. ඇත්තටම ලොකු අයියක් දැන් කසාදෙට එනවා කියලාලු. ඒ ගැනත් මැක්ස් මේ දෙන්නට කියනවා. ඒත් දිගින් දිගටම හැරි ක්‍රීති කියන්නේ එයාගේ බිරිඳ කියලා කියන නිසා මෙතනදී මැක්ස්ට ගොඩක් තරහා ගිහින්
හැරි මැක්සියු අතර රණ්ඩුවකුත් යනවා තමා පෙන්නන්නේ. ඔන්න ඒකම තමා හැරීට ගහන්න හිතාගෙන තියක එල්ලලා තිබ්බ කඩුවක් මැක්ස් ඇදලා ගන්නේ. ඔන්න මේකෙන් පස්සේ නම් සටනක් යන්න ගියත් ඒ අතරතුර එයාටත් අතීත උන හැමදේම වගේ මතක් වෙන්න ගන්නවා. එයා ඉස්සර සේනාපති කියන එකත් මැක්ස්ට එතනදි මතක් වෙනවා. ඔන්න දැන් කොහොම හරි කොල්ල තුන් දෙනා නම් හරි නේද? राजकुमार बाला මෙයාලට තේරුම් යනවා මෙයාලට මේ හැමදේම උනේ කලින් ආත්මය ආදරෙම ආපහු හොයලා දෙන්න කියන එක. ඔන්න දැන් හවස් වෙලා සංගීත උත්සවයකුත් තියෙනවා. ඒ වගේම හෙට තමයි කසාදේ. තව පොඩි වෙලාවයිනේ තියෙන්නේ. කොල්ල තුන් දෙනා කෙල්ලන්ට කතා කරන්න ඕනි කියලා කිව්වත් දැන් සංගීත උත්සවය පටන් ගන්න තමයි යන්නේ. ඒක නිසා කෙල්ලෝ ටික ඒක බලන්න යනවා. බලන්නකො එතන තියෙන වැඩේ. මේ ඉන්නේ ගාමා. ඔයාලට මතකනේ අතීතේ හිටපු ලොකුම හතුරා මෙයා නිසානේ මේගොල්ලන්ට මැරෙන්නත් උනේ. ඇත්තටම එයා දැන් සංගීත උත්සව කරන කෙනෙක්. කොල්ල තුන් දෙනා නම් ගාමාව දැකලා හොඳටම බය වෙනවා. ගාමා සින්දු කියන කොටත් මුන් පණ බයේ තමයි ඉන්නේ. අතීතයේ දේවල් මතක් වුණොත් ඉවරයිනේ. දැන් මේ කෙල්ල තුන් දෙනාට නම් ගාමාගේ සින්දු අහලා ඒකට ආස හිතිලා. මෙයාලා දැන් ගාමාගේ ඉගෙන ගන්න තමයි ලෑස්තිය. කොල්ලෝ ටික නම් පිස්සු වගේ. ගාමත් ඉතින් මෙයාලට සරිගම කියන්න උගන්වන්න තමයි යන්නේ. කොහොමරි සාරි ගාමා කියනකොට අපේ කොල්ලෝ ටික නම් පණ බය තමයි ඉන්නේ. ඇයි ඉතින් මූ අතීතේ යාගේ නම කියාගන්න මේගොල්ලන්ව මරන්න ආවේ? ඊළඟ සීන් එකේ දැන් මේගොල්ලන්ට කෙල්ලෝ ටිකට අතීතේ මතක් කරන්නත් ඕනේ. ඒත් ගාමට නම් අතීතේ මතක් වෙන්න දෙන්න බෑ. ඒකම සද්දයක් නිසා මෙයාලා ගිහින් බලනවා. එහෙනම් ගාමා එයා නිකන් පිස්සුවෙන් වගේ හැසිරෙනවා. ඇත්තටම කිව්වොත් ගාමා ඇහැරලා ඉන්න වෙලාවට එයාට මුකුත් මතක නැති වුණාට එයා නිදාගෙන ඉන්නකොට නම් එයාට හැමදේම මතකයි. එයා නිින්දෙන් එක එක දේවල් කියවනවත් මෙතනදී අපිට පෙන්නනවා. හැරි, මැක්ස්, රොනි ගාමාව දැකලා හොඳටම බය වෙනවත් පෙන්නනවා. කොහොම හරි එයා නිින්දෙන් කියවනවා කියලා දැනගත්තම තමයි මේගොල්ලන් ඇඟට ලේ ටිකක් හරි උනන්නේ. ඔන්න උදේ වෙලා කරගන්න දෙයක් නැතුව තමයි මේගොල්ලෝ ඉන්නේ. මෙයාලා ළඟට පාස්තා එනවා. එයාට හම්බෙලා තියෙනවා අවුරුදු ගාණක් පරණ මෙයාලා කසාද බඳින්න කලින් ඇඳපු චිත්‍රයක්. දැන් මේක පෙන්නලා තමා කෙල්ලෝ තුන් දෙනාගේ මතකේ ආපහු මෙයාලා අරගන්න යන්නේ. හැරි දැන් මේක මදුවට මුලින්ම පෙන්වන්න හිතාගෙන මේකත් අරගෙන එතනින් යන්න යනවා. ඒත් එතනදී වැරදිලා සේවකයෙක් ගෑන්ගේ හැරිව හැප්පිලා මේ කෙනාගේ අතේ තිබ්බ පීරිසිය බිම වැටෙනවා. මේකෙන් ටිකක් ලොකු සද්දයක් ආව නිසා හැරි කර කර හිටපු දේවල් සම්පූර්ණයෙන්ම අමතක වෙනවා තමයි පෙන්වන්නේ. ඕගලන්ට මතකනේ මෙයාට ලෙඩක් තියෙනවා කියන එක. ඒකම තමයි ගාමා එහෙම නැත්නම් පප්පු හැරිට කතා කරන්නේ. ගාමගේ මේ කාලේ නම තමයි පප්පු. හොඳේ. පප්පු හිතන්නේ එයාගේ අලුත් ඇල්බම් එකේ පෝස්ටර් එක හැරිම අරගෙන ඇවිත් කියලා. මූට ඉතින් මතක නැහැනේ. අතේ තියෙන දේ හැරි මොකක්ද කියලාවත් බලන්නේ නැතුව පප්පුගේ පෝස්ටර් එක වෙන්න ඇති කියලා ඒක මූටම දෙනවා. ඒකම තමයි හැරිට සීන් එක මතක් වෙන්නේ. පෝස්ටර් එක අරන් ආවා කියන එක. පප්පු නම් මේක ඇරලා බලනවා. හැරි නම් පණ බයේ තමයි ඉන්නේ. ඒත් ඇත්තටම පප්පුට කණ්ණාඩි දාන්නේ නැතුව කිසිම දෙයක් පේන්නේ නැහැ. කණ්ණාඩි දෙක යා හොයනකොට හැරි පප්පුව රවට්ටලා කණ්ණාඩි දෙකත් අරගෙන හංගන්න තමයි යන්නේ. ඒත් කරුමෙට වගේ එතනදිත් පප්පුගේ අතේ තිබ්බ සර්පිනාව බිම වැටලා ඒකෙන් ආයෙත් සද්දයක් එනවා. ඔන්න ඉතින් එතනින් පස්සෙත් අපේ පිස්සු හැරිට කිසිම දෙයක් මතක නැති යනවා. ආපහු ඉතින් හැමදේම අමතකයිනේ. අතේ තිබ්බ කණ්ණාඩි දෙකත් ඔයා මේකද හොයන්නේ කියලා පප්පුට දීලා හැරි යන්නේ මට ජොගින් කරන්න තියෙනවා කියාගෙන. ඇත්තටම කිව්වොත් ජොගින් කරන වෙලාවක් නෙමෙයිනේ. මොකද තව චුට්ට වෙලාවකින් මෙයාගේ කසාදේ. අර සද්ද නිසා හැරිට ඒකත් අමතක වෙලා. ඔන්න දැන් ටික වෙලාවකින් හැමෝම කසාදෙට ලෑස්ති. කෙල්ලෝ තුන් දෙනාට මොනවා වුණත් මේ තැන දැක්කම අමුත්තක් වගේ දැනෙනවා. බලහන්කො හැරි මෙතනට එන විදිය මූ ජොගින් ඇඳමුකොත් දාගෙන උඩ පැන පැන තමා මෙතනට එන්නේ. මූ බලනවා මේ හැමදේම සරසලා තියෙන්නේ මොකද කියලා. ඊට පස්සේ කොහොම හරි මැක්ස් සහ රෝයි හැරිට මේ දේ පැහැදිලි කරලා දෙනවා. ඒකම ඒගොල්ලෝ චිත්‍රකෝ කියලා අහනකොට තමා හැරිට තරු පෙනෙන්නේ. හොඳේ. ආපහු ඉතින් සීන් එක මතක් වෙනවා. අනේ ඉතින් නේද. මේ වෙනකොට පප්පු නම් අර චිත්‍රය බලලා එයාට අතීතේ හැමදේම වගේ මතක් වෙනවා. එයාව මරපු සීන් එක, එයාගේ අයියාව මරපු සීන් එකේ ඉඳන්ම මේ හැමදේම පප්පුට මතක් වෙනවා. ඔන්න ඒකම ටික වෙලාවකින් පප්පු මෙතනට ගාමා වෙලා තමයි එන්නේ. එයාට ඕනේ එයාගේ පලිය අරගන්න. කොහොම හරි වෙඩින් එකේ හැමෝම එළියට දුවනවා තමයි පෙන්නන්නේ.
ඒත් අපේ කෙල්ල 3 දෙනයි කොල්ල 3 දෙනයි නම් මෙතනදී කොටු වෙනවා. ඔන්න මේගොල්ලන්ව මරන්න තමා ගාම දැන් එන්නේ. ඒ අතරතුර ගාමගේ පහරක් නිසා ධරම්පුත්‍ර එහෙම නැත්නම් මැක්ස් මෙතනදී මීනාව බේර ගන්නවා. මේ බේරගත්ත දෙයින් පස්සේ මීනාට රන් ඔන්න හැම මතකයක්ම වගේ එනවා. ඒ වගේම මාලට ගාම ගහන පහරක් නිසා රොනී එයාව බේර ගන්න එනකොට මාලටත් මෙතනදී අතීතය හැමදේම වගේ මතක් වෙනවා තමයි පෙන්වන්නේ. ඒත් ක්‍රීතිට එහෙම නැත්නම් මදුවට නම් තාම කිසිම දෙයක් මතක නැහැ. හැරි යාට මතක් කරන්න කොච්චර උත්සාහ කළත් හරියන්නේ නැහැ. හැරි ආයෙමත් මදු කියලා කිස් එකක් දෙන්න එනකොට කෙල්ල ආපහු යාට බයින්නේ මෙච්චර දෙයක් වෙනකොටත් ඔයා ආපහු මාව කිස් කරන්න එනවද කිය. ඇත්තටම මදු නම් හිතන්නේ එයාගේ කොල්ලා මැක්ස් කියලා. හොඳේ ඒත් අතීතේ ඇත්තටම කිව්වොත් එමේ හැරිනේ මදුගේ කොල්ලා. ඒකම තමා තරහෙන් යන ක්‍රීති පූජායි රෝයි එකට ඉන්නව දකින්නේ. කොහොමාරි මෙතනදී ඒගොල්ලන්ටත් මොනවාද මේ කරන්න කියලා හොඳටම බැලලා ක්‍රීති යන්නේ මැක්ස් ළඟට. එතනදී මැක්ස් නේහා එක්ක ඉන්නවා දැකලා එයාටත් ක්‍රීති හොඳටම බයිනවා තමයි පෙන්වන්නේ. ඇත්තටම ක්‍රීතිට මුකුත්ම මතක නැහැනේ. ගාම මෙතනදී කොහොම හරි හැරි ළඟට ඇවිත් එයාට හොඳ කම්බුල් පාරක් ගහනවා. එතනදී තමයි හැරිට මතක් වෙන්නේ අතීතයේ ගාම මදුවට කම්බුල් පාරක් ගැහුවා කියන එක. ඒක නිසා හැරි ගාමට කියන්නේ මෙයාට කම්බුල් පාරක් ගහන්නකෝ කියලා. කොහොම හරි ඕකෙන් පස්සේ නම් ක්‍රීතිට හැමදේම වගේ මතක් වෙනවා. එතනදී ක්‍රීති ආදරෙන් හැරි දිහා බලාගෙන බාලා කියලා තමයි කියන්නේ. කොහොම හරි ගාමට බය වෙලා මෙතනදී මදු ගහන ස්ප්‍රේ එකකින් ගාමට ටික වෙලාවකට කිසිම දෙයක් පේන්නේ නැතු යනවා. කොහොම හරි මෙයා සද්දෙන් තමයි දැන් පහර දෙන්න යන්නේ. මෙතනදී හැරිගේ ෆෝන් එක රින් වෙන නිසා ගාම සද්ද අඳුරගෙන මූට පිහිපාරවල් දෙක තුනකුත් දෙනවා. හොඳේ ඒකත් දෙන්නේ හරියටම පස්සට. ඒකම තමා ලොකු අයියා මෙහෙට එන්නේ. එයා එන්නේ අර පවුම් මිලියන 5 අයිතිකාරයා මයිකල් බායි කියන කෙනාවත් එක්කගෙන. ඇත්තටම බලන්නකෝ ඒ කවුද කියලා. ඔයගොල්ලන්ට මතකනේ අතීතයේ හිටිය සූර්යබාන්. එයා තමා දැන් මේ මයිකල් බායි කියන්නේ. ඒ කියන්නේ පවුම් මිලියන 5 අයිතිකාරයා. සූර්යබාන්ටත් තාම මුකුත්ම මතක නැහැ. ඒකම තමා ගාම ලොකු අයියා උස්සන සීන් එකක් දැකලා සූර්යබාන්ගේ මතකයත් ආපහු එන්නේ. ඒ වෙලාවෙම සූර්යබාන් එයාගේ අතේ තිබ්බ තුවක්කුව අරගෙන ගාමට වෙඩි තියනවා. කොහොම හරි කොල්ල 3 දෙනාටම සතුටුයි. ඉතින් ගාමගෙන් බේරුණානේ. ඒත් මෙතනදි මදු කියන දේ බලන්නකෝ. අතීතේ මණ්ඩපේ කඩම් වැටෙනකොට මදු දෙයක් දැකලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මගුල් මණ්ඩපේ නිකම්ම වැටිලා නැහැ. සූර්යබාන් තමා සේවක වෙලාවා මගුල් මණ්ඩපේ කඩලා දාලා තියෙන්නේ. ඒක මගුල් මණ්ඩපේ වැටෙන්න කලින් මදු ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. ඒ කියන්නේ ගාමා ඒ වගේම කෙල්ල 3 දෙනා කොල්ල 3 දෙනා මේ හැමෝම ඒ කාලේ මරලා තියෙන්නේ සූර්යබාන් වගේ නේද? ඒ වගේම සූර්යබාන් කියනවා ඔව් මං තමා මේ හැමදේම කරේ. ගාමගේ අයියවත් මම තමා මැරුවලු. මෙතනදී රොනී බිම වැටලා ඉන්න ගාමගේ අත පාගලා එයාට හැරන්න තමා හදන්නේ. කොහොම හරි සූර්යබාන් දිගින් දිගටම කියනවා ගාමගේ අයියව එයා මැරුවා කියන එක. මෙතනදී නම් කොහොම හරි ගාමට ඒක ඇහිලා එයා නැගිටලා සූර්යබාන්ට හොඳ පයින් පාරක් දෙනවා. මෙතනදී මෙයාලා හැමෝම වගේ ආපහු සටන් කරනවා. ලොකු අයියට නම් ආයෙත් කෙල්ලොන්ගෙන් කිස් හම්බෙනවා. හොඳේ කොහොම හරි සූර්යබාන් මේ වෙනකොට ඉන්නේ මගුල් මණ්ඩපයට. එයා කොහොම හරි තුවක්කුවක් අරගෙන මේ කට්ටියට වෙඩි තියන්න යනකොට එයාගෙම මිනිහෙක් ළඟ තිබ්බ බෝම්බයක් හැරි කඩලා මණ්ඩපේ ළඟට දානවා. ඒකම තමා ගාම ඇවිත් පැනලා යන සූර්යබාන්ට ආපහු මණ්ඩපේ පැත්තටම විසික් වෙන්න පයින් පාරක් ගහන්නේ. මෙතනදී නම් මේ මගුල් මණ්ඩපේ කඩම් වැටෙන නිසා සූර්යබාන් ඒකට යට වෙලා මැරෙනවා. ඔන්න ඉතින් මේගොල්ලන්ට හිටිය ඇත්තම සතුර එතනින් නැති වෙනවා. ඒ වගේම ගාම ඇත්ත දැනගත්ත නිසා එයා ආපහු මේගොල්ලන්ගෙන් පරිගන්න හිතන්නේ නැහැ. මොකද මේගොල්ලෝ ඒකට වැරදි නැහැනේ. ගාමත් මෙතනදී සතුටින් කෙල්ල 3 දෙනා ඔබදා ගන්නවා. ඊළඟ සීන් එකේ පෙන්නනවා මෙයාලගේ කසාදෙත් සිද්ධ වෙනවා. ඔන්න වැඩ ටිකක් ඉවරලා කෙල්ලෝ ටික තාත්තව දාලා යන්න දුකේ. කොහොම හරි කොල්ලෝ ටික කෙල්ලොන්ව ඇදගෙන යනකොට දෙපාරක්ම මේගොල්ලෝ අඬ ගිහින් තාත්තව බදා ගන්නවා. හොඳේ දැන් ඉතින් මුන් යන්න එන්නෙත් නැහනේ. කොහොම හරි අපේ කොල්ලෝ ටික නම් යකා නැගලා තාත්තා එක්ක හිටිය කෙල්ලෝ 3 දෙනෙක්ව එක්කගෙන කොල්ලෝ ටික නම් යන්නේ මෙයාලා එක්ක හනිමූන් එක ගත කරලා ඔයාලව බලන්න අපි එන්නම් කියාගෙන. ඇයි ඉතින් කෙල්ලෝ ටික සැරින් සැරේ අඬන තාත්තව බදා ගන්නවනේ. කොහොම හරි අසරණ කෙල්ලෝ ටික තාත්තව බදාගෙන අඬන සීන් එකකින් ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2019 රිලීස් වෙච්ච පට්ටම ආතල් ස්ටෝරියක් තියෙන හවුස්ෆුල් 4 කියන මූවි එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් විතරක් නෙමෙයි තවත් සුපිරිම මූවි රීකැප් ගොඩක් තියෙනවා මගේ YouTube channel එකේ. කැමති නම් ගිහින් ඒවත් බලන්න පුළුවන්.
එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම බයි බයි.